What is up you guys? අද ටෙෂාන් නෑ මොකද එයාගේ බර්ත්ඩේ එක තියෙනවා තව දවස් 3කින්. ඒ කියන්නේ April 15. අපි ඒකට බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් ප්ලෑන් කරලා තියෙන්නේ. බලමු ඒක අපි කොහොමද වෙන්නේ කියලා. දැනට අපි ප්ලෑන් කරලා තියෙන්නේ bonfire එකක් තියන්න April 14th. මොකද එතකොට එයා දන්නේ නෑ කිසිම දෙයක්. ඊට පස්සේ හරියටම April 15th 12ට අපි පොඩි කේක් එකක් කපන්න ලෑස්ති කරලා තියෙනවා. මේ දවස්වල වහින හින්දා හරියටම අපිට කරගන්න බැරි වේවිත් දන්නේ නැහැ bonfire එක. ඒකින් හින්දා අපේ next plan එක විදියට අපි තියාගෙන ඉන්නේ කොහොමත් අපි bonfire එකෙන් පස්සේ යන්න හිටියේ යාළුවෙක්ගේ ගෙදර rooftop එකකට පොඩි පාටි එකක් දාන්න. අන්න එතෙන්ට අපි 7 විතර වගේ වෙද්දී යනවා කට්ටිය ඉන්න. එතකොට ටෙෂාන් surprise දෙන්න ආපු ගමම. So දැන් මම කරන්නේ මම ඒ ගෙදරට කේක් එක ගෙනිහින් දෙන්න ඕන. ඊට පස්සේ අපිට පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. ඒ බඩු ටිකත් අරගෙන අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙන්න මේක තමයි මම ගත්ත කේක් එක. දැන් මේක අරගෙන යනවා අපි යාළුවාගේ ගෙදරට. එයාගේ ෆ්‍රිජ් එකේ දාලා තියන්න. හරි කේක් එක තිබ්බා. දැන් තව බඩු ටිකක් ගන්න තියෙනවා බර්ත්ඩේ එකට. අන්න ඒ ටික ගන්න යනවා දැන්. අපිට දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා කැන්ඩල්ස් හොයාගන්න නෑ. මේ ටෙෂාන්ට 26යි. ඒත් අපිට 6 විතරයි හම්බුනේ. 2 හොයාගන්න නෑ. මම ඊයේ කීල්ස් 2කට ගිහිල්ලා බැලුවා. ඒත් මට හොයාගන්න තිබ්බේ නෑ. දැන් ඉන්න කැන්ඩල්ස් තියෙන අයිල් එකේ බලමු ගිහිල්ලා 2 තියෙනවද කියලා ප්ලීස් ප්ලීස් ප්ලීස්. දෙක තියෙනවා. 6ක් තියෙනවා. මේ ගන්න වෙනවා. මොකද කමව කලින් ගත්තු 6 වෙනස් එකක්. එළියෙන්න මේ දෙක ගන්නවා 26. ගත්තා මෙහෙම කරලා දාන්න ඕන ඒ ගත්තු ගමන් 61ක් හම්බුන්නේ නැහැ. 61ක් බලමු අපිට හම්බෙයිද කියලා වෙන්නේ එකකින්. මොකද මෙයා පොඩ්ඩක් චාටර් ගන්නත් ඕනේ නේද බර්ත්ඩේ එක දවසේ. බලමුකෝ. ටිකක් ගත්තා බාබකියු එකට ගහන්න. ඊට පස්සේ ටේබල් ප්ලේට් සෙට් එකක් ගත්තා. එච්චරයි බඩු ටික ගත්තා. දැන් යමු කැත හැට්ට හොයන්න. මෙන්න මේක තමයි තියෙන පාටි හැට්ස් ටික. මේක නම් normal එකක් නේ. මේක පොඩ්ඩක් Christmas vibe එකක් තියෙනවා නිකන්. මේක option 1. නැත්තම් මේක තියෙනවා option 2. We are good to go. අතට ගන්න තියෙන බඩු ටික අරගෙන තියෙන්නේ. දැන් අපි ගෙදර යනවා. ඊට පස්සේ ඊළඟ දේවල් ටික plan කරන්න තියෙන්නේ කෙලින්ම 14th තමයි. ඒක හින්දා 14th හම්බෙමු. Hi guys, සුබ අලුත් අවුරුද්දක් වේවා. අද තමයි big day එක. ටෙෂාන්ට කියලා කියන්නේ අවුරුදු උත්සවයක් තියෙනවා. ඒක හින්දා ඒකට එන්න කියලා තමයි එයා ගෙන්න ගන්නෙ. දැන් ටෙෂාන් ඒවි මෙහි මොකද අපේ අම්මගේ බර්ත්ඩේ එක අද. bonfire එක පොඩ්ඩකට හෝල්ඩ් කරා. මොකද මේ දවස් ටිකේම හැමදාම හවසට මෙහි වැස්සා. ඒක හින්දා ෂුවර් නෑ අපිට හරියටම bonfire එක තියාගන්න පුළුවන් වේද කියලා. ඒත් බලමු අද ගොඩක් sunny. hopefully අපිට bonfire එකක් තියාගන්න පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් ඉතින් අපිට after party එකෙන් තමයි පටන් ගන්න වෙන්නේ මෙයාගේ surprise එක. දැන් අපිට 7:30 විතර එන්න කියලා කිව්වේ. දැන් වෙලාව 7යි. තාම කට්ටිය එන ගමන් ඒකින්ද මම පොඩ්ඩක් ටෙෂාන්ව මේ පස්සට දාලා ඉන්නවා. බලමු ඊට පස්සේ. anyway අපි සරම් පාටි එකක් තමයි දාන්නේ. කොහේකින්ද අපි සරමක් ඇඳලා ඔක්කොම කරලා ඉන්නේ. අනිත් අය සරම් ගහගෙන ඉන්නේ. ඒකින්ද මේක full jolly party එකක් වෙයි. අනේ හරි අපි ආව බඩු ටිකක් ගන්න අපේ අවුරුදු පාටි එකනේ. අවුරුදු පාටි එකට බඩු ටිකක් ගන්න ආවා. අද අවුරුද්ද. හැබැයි අපි දෙන්න විතරයි ඉන්නේ. අනිත් හැමෝම normal අඳුන් ඇඳගෙන ඉන්නේ. අවුරුදු කුමාරයා. යාළුවාගේ ගෙදරට ආවා දැන්. Hi. Happy New Year. Happy New Year to you. දැන් වෙලාව 11:59 දැන් අපි පත්තු කරනවා කේක් එක. ඊට පස්සේ මොකද කරන්නේ? 12ට හරියට වෙලා අතුරන. 12ට සේප් සේප්.
හෙලෝ අද ඒප්‍රිල් 15 ඒ කියන්නේ බර්ත්ඩේ මොනවද ඔයාලට කියන්න තියෙන්නේ ඊයේ සර්ප්‍රයිස් එක ගැන සර්ප්‍රයිස් එක පොඩ්ඩක් කියලා වුණා ඇත්ත වශයෙන්ම කිව්වොත් බලනකොට සර්ප්‍රයිස් වෙලා නැහැ නෑ ඒ උනාට මේ මම තමයි සර්ප්‍රයිස් කරලා තියෙන්නේ මේ උනේ නෑ ඒක සර්ප්‍රයිස් එකක් නෙවෙයි කියලා තේරෙන්න දේවල් උනේ මම මේ වාහනේ අපි දැන් මේ වාහනේ ඩ්‍රයිව් කරගෙන යනකොට යන වෙලාවේ මේ messages වල ටක් 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 ගාලා message කරනවා දැන් තේරෙනවා it's quite obvious mate නිකන් මට හිතුණා ඒක කොහොමද මේ එකක් පියවි කියලා මොකද අවුරුදු උත්සවයක් තියන්නේ නෑනේ හවස් රැයට නැත්තේ 7ට රැය 7ට අවුරුදු පාටි අවුරුදු උත්සවයක් ඒක අනිත් එක මෙයා මුළු වෙලාම දිගටම එදා දවසේ පටන් ගත වෙලා වීඩියෝ කරනවා මම බලලා හරි out of character නිකන් normal random day එකක් වීඩියෝ කරන එක වීඩියෝ කරනවා ඊපස්සේ මම video everything bro what do you mean මේ ඒ වුණාට හරි ඒ වගේ දේවල් වලින් හරි obvious වුණා ඒ කියන්නේ අනිත් දවසේ සර්ප්‍රයිස් කරද්දී වීඩියෝ කරන්නේ නැහැ කෙලින්ම සර්ප්‍රයිස් එක විතරයි කරන්නේ අන්න මැසේජ් කරන්නේ නැහැ මම නෑ ඒ වුණාට අර මම 12 වෙද්දි දැන් අර රෑ 12 වෙනකොට මම බලනවා මෙයා කොහොමද මම බාත් รู එකේ ගිහිල්ලා බලනවා මෙයා නෑ ඊට පස්සේ වෙන්න 12ට කට්ටියරෝ කේක් එකක් අරගෙන මං ඉතින් එච්චර සීරියස් ගත්තේ නෑ ඒ මේ කේක් එකක් අරගෙන හයි මම වෙනවා අර මම ගොඩක් කට්ටිය මං දිහා බලද්දි මට පොඩ්ඩක් ලැජ්ජයි ඉතින් ඒ වෙලාවේ පොඩ්ඩක් ලැජ්ජාවක් තමයි හිටියේ එච්චරයි thank you very much for watching thank you very much for organizing everything bye bye